හායාලනේ සුබ දවසක්. අද අපි බලමු මෙන්න මේ වගේ ගෙදර තියෙන පරණ සෙටප් එක. මේක නම් JVC සෙටප් එකක්. මේ වගේ සෙටප් එක මේ වොලියුම් එකේ එන දෝෂය හදාගන්නේ කොහොමද බලමු. මේකේ සවුන්ඩ් එක අඩු වෙන්නේ නැහැ කිසිම ඔප්ෂන් එකකදී. සවුන්ඩ් එක ෆුල් වැඩි වෙලා විතරයි තියෙන්නේ. කන්ට්‍රෝල් එක නිසියාකාරව වැඩ කරන්න අපි බලමු මේක හදාගන්න විදිය. හරියාලෝනේ මේක තමයි සෙටප් එක. මේකේ දෝෂය සවුන්ඩ් එක හරියට අඩු වැඩි වෙන්නේ නැහැ. ඒ කියන්නේ වැඩි වෙනවා විතරයි. ඒක ෆුල්ම වැඩි වෙලා තියෙනවා. මේක අඩු වෙන්නේ නැහැ. අපි මේක ගලවගෙන මේක රිපෙයාර් එක පටන් ගමු. මම මේක කරන විදිය වලට A to Z කියලා දෙන්නම්. මේකේ සෙටප් එක ගලවගත්තී පිටිපස්ස වල පේන නැති මුලින්ම අපිට මේකේ වටේ තියෙන ඇන ටික ගලව ගන්න වෙනවා. ඇන ටික ගලවගත්තොත් තමයි මේ හවුසින් එක අපිට ඕපන් කරගන්න පුළුවන්. මෙන්න මේ ඔයාලට පේන නැති මේ වටේ තියෙන ඇන ටික. ඒ ටික ගලවන මුලින් අපි හවුසින් එක ඕපන් කරගෙන බලමු. හරි දැන් මම මේකේ උඩ හවුසින් එක ඕපන් කරගත්තා. දැන් අපිට මේකේ ප්‍රධාන වශයෙන් පැත්තෙන් බලා ගන්න පුළුවන් මේකේ ලොකු මදර් බෝඩ් එකක් තියෙනවා. ඒ වගේම උඩ මේකේ DVD සපෝට් කරන ඉඳලා DVD තැටිය තියෙනවා. මේ පල්ලෙහාට වෙන්න තමයි මෙයාලගේ මේ ඩිසයින් කරලා තියෙන විදියට එයාලා පල්ලෙහාටම වෙන්න තමයි ට්‍රාන්ස්ෆෝර්ම එක සහ ඇම්ප් එක සම්බන්ධ කරලා තියෙන්නේ. මෙන්න මේ ට්‍රාන්ස්ෆෝර්ම එකෙන් තමයි මේකේ සම්පූර්ණම මේ සර්කිට් වලට ඕන හැම පවර් එකක්ම හදලා දෙන්නේ. මේකේ අවුට්පුට් කිහිපයක්ම තියෙනවා. ඒ වගේම මේකේ ස්පීකර් ප්‍රොටෙක්ෂන් තියෙනවා. මේකේ ගොඩක් ඔප්ෂන් තියෙනවා මේ සෙටප් එකේ. ඒ වගේම ඉස්සරහා මෙන්න මේ අපිට මූණ තමයි ගලව ගන්න ඕනේ. කියන්නේ සෙටප් එකේ ඉස්සරහා කොටස තමයි අපිට ගලව ගන්න ඕනේ වොලියුම් එක මාරු කරගන්න. අපි ඒක කරගන්න මුලින් මේකේ මෙතන උඩ තියෙන CD තැටි අයින් කරලා මේකේ සෙටප් එක ගලව ගමු. හරියාලුනේ මම වීඩියෝ එක දික් වෙන හින්දා CD තැටිය ගලවගෙන ආවා. මේකේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මේ තියෙන කනෙක්ටර්ස් ටික අපි පරිස්සමින් පන්න ගන්න ඕනේ. මෙතන තියෙන රිබන් මේ රිබන් එකක් හරි කැඩුනොත් එimhe ඔයාලා මේක හයියෙන් මෙහෙම පස්සට අදින්න එපා. ඇද්දොත් එහෙම මෙතන තියෙන රිබන් ඩැමේජ් වෙන්න පුළුවන්. වයර් එකක් වගේ නෙමෙයි රිබන් එකක් කැඩුනොත් ඔයාලට හොයාගන්න ගොඩාක් අපහසුයි. හරියාලෝනේ මම දැන් අපේ සෙටප් එකේ මූණ ගලව ගත්තා. මූණ කියන්නේ මේ ඉස්සරහා කොටස ගලව ගත්තා. CD තැටි අයින් කරලා ඊට පස්සේ මෙතන තියෙන තව ඇන වගේක් තියෙන ඒ ටික හිමින්සරේ ගලවලා රිබන් ටික පරිස්සමින් පන්න ගත්තා. ඊට පස්සේ මේ අපිට මේ විදිහට මූණ ගලවලා ගන්න පුළුවන්. දැන් මෙන්න මෙතන මේ තියෙන ඇන ටික ගලව ගන්න වෙනවා. අපිට මේක ඉස්සරහා පැනල් එක තියෙන බෝඩ් එක ඕපන් කරගන්න. ඒ බෝඩ් එකට උඩින් තමයි බටන් බෝඩ් එක තියෙන්නේ. ඔයාලට පේන්නේ නැති මේ පල්ලෙහෙන් තව බෝඩ් එකක් තියෙන. මේ බෝඩ් එකේ තමයි වොලියුම් කන්ට්‍රෝල් එක සම්බන්ධ වෙලා තියෙන්නේ. අපිට ඒක යටපැත්තෙන් බැලුවොත් පේන අපිට මේ වයර් මුකුත් කඩා ගන්න තියෙන පරිස්සමින් මේ උඩ තියෙන බෝඩ් එක ගලවලා තමයි පල්ලෙහා බෝඩ් එක ගලවන්න වෙන්නේ. මේ වගේ සෙටප් එකක් ගලවන එක ලේසි නෑ. මේ වගේ රිබන් තියෙනවා සෑහෙන්න. ඒ වගේම වයර් තියෙනවා ගොඩක්. එකක් හරි මාරු වුණොත් හරි ඩැමේජ් වුණොත් හරි ඔයාලට හොයාගන්න ගොඩක් අමාරුයි. ඒකින්ද ගොඩක් පරිස්සමෙන් මේ වගේ සෙටප් එකක් ගලවද්දි ගලවන්න. හරියාලුනේ දැන් මම මෙතන අපේ ඩිස්ප්ලේ එක තියෙන බෝඩ් එක ගලව ගත්තා. ඔයාලට පේන්නේ නැති මෙන්න මෙතන තමයි මේ ස්විච් ටික සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම මෙතන තමයි අපේ ඩිස්ප්ලේ එක තියෙන්නේ. අතර මේ මෙතන තියෙන මේ පල්ලෙහා තියෙන බෝඩ් එක තමයි මම අර කිව්වේ. මෙන්න මේතන තමයි හරියටම වොලියුම් කන්ට්‍රෝල් එක තියෙන්නේ. ඔයාලට පේන්නේ නැති පල්ලෙහා පැත්තෙන් බැලුවොත් මෙන්න මෙතන තමයි පින් 3ක් තියෙන වොලියුම් කන්ට්‍රෝල් එක තමයි මේකට ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මොනෝ කන්ට්‍රෝල් එක. හරියාලුනේ මම දැන් බෝඩ් එක අරගෙන ආවා අපේ ටේබල් එකට. අපි දැන් මේකේ වොලියුම් කන්ට්‍රෝල් එක මාරු කරගමු. රීප්ලේස් කරගන්න තියෙන්නේ අපිට දැන්. මෙන්න මේක තමයි මේ බෝඩ් එකේ තියෙන IC එක. මම පොඩ්ඩක් පෙන්නන්නම් ඔයාලට මොකක් හරි මේ වගේ සෙටප් එකක් තිබිලා පිච්චුණොත් IC නම්බර් එක හොයාගන්න උදව්වක් වෙන හින්දා අපිට මේ බෝඩ් එකෙන් පල්ලෙහා ඒ කියන්නේ අපිට ඩිස්ප්ලේ බෝඩ් එකෙන් වැඩක් නැහැ මේ රිපෙයාර් එකේදී ඕන කරන පල්ලෙහා තියෙන බෝඩ් එක විතරයි. ඒ වුණාට ඒ බෝඩ් දෙකම තනි වයර් එකකින් සම්බන්ධ කරලා තියෙන හින්දා මම බෝඩ් දෙකම ගලවලා ගත්තා. මෙන්න මේක තමයි මම අර කිව්ව වොලියුම් කන්ට්‍රෝල් එක. ඔයාලට පේන නැති පින් 3ක මොනෝ කන්ට්‍රෝල් එකක් තමයි මේකට ඒගොල්ලෝ දාලා තියෙන්නේ. අපි බලමු මේ කන්ට්‍රෝල් එක හරියට වැඩ කරන්නේ නැද්ද නැත්නම් මේකේ වෙන මොකක් හරි එරර් එකක්ද තියෙන්නේ කියලා. ඒකට අපිට මල්ටිමීටර් එක පාවිච්චි කරලා මේක චෙක් කරගන්න පුළුවන්. මම දැන් චෙක් කරන විදිහ ඔයාලට පැහැදිලිව කියලා දෙන්නම්. වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න. ඔයාලට පැහැදිලි අදහසක් ගන්න පුළුවන්. මේ කියන්නේ මේ එරර් එකම නැතුව වෙන එරර් එකක් ආවත් සෙටප් එක පැහැදිලිව ගලව ගන්න විදිහ හරි ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් මේ වීඩියෝ එකෙන්. මම මෙන්න මේ වගේ නිකන් නෝමල් අපි පාවිච්චි කරන වොලියුම් කන්ට්‍රෝල් එක තමයි මේකට සම්බන්ධ කරන්න යන්නේ. ඔයාලට පුළුවන් නම් මල්ටි ටර්න් එකක් දාන්න. ඒක ගොඩක් හොඳයි. මොකද මේකට ඇවිල්ලා තියෙන්නේ මල්ටි ටර්න් එක.
මම දැන් වොලියම් කන්ට්‍රෝල් එක ගලවගෙන ආවා. ඔයාලට පේන ඇති මෙතන සිදුරු තුන පැහැදිලිව තියෙනවා. වොලියම් කන්ට්‍රෝල් එක කිසිම ඩැමේජ් එකක් නැතුව බෝඩ් එකට මම ගලව ගත්තා. ඔයාලට මේ වගේ ගලව ගන්න තේරෙන්නේ නැත්නම් මම ඒක සම්බන්ධ වීඩියෝ එකක් කරලා තියෙනවා. මම ඒකේ ලින්ක් එක දැන් උඩින් දාන්න. ඔයාලට ඒක ලින්ක් එකෙන් ගිහිල්ලා බලන්න පුළුවන්. මේක පැහැදිලිව මේ විදියට ඊයම් ටික ඔක්කොම අයින් කරගන්නේ කොහොමද කියලා පරණ ඊයම්. මේක සකර් එකක් පාවිච්චි කරලා තමයි අපි කරන්නේ. දැන් මම වොලියම් කන්ට්‍රෝල් එක ගලවගෙන තියෙන්නේ. දැන් අපිට මේ විදියම් වොලියම් කන්ට්‍රෝල් එක කියන්නේ මේ පරණ වොලියම් කන්ට්‍රෝල් එක අරගෙන ගිහිල්ලා පිටකොටුවේ පළවෙනි හරස් සීදියෙන් අපිට මේ වගේම අලුත් එක මිලදී ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි නෝමල් පාවිච්චි කරන જાතිය වොලියම් කන්ට්‍රෝල් එක අපිට මේකට දාන්නත් පුළුවන්. අපි දැන් මේකෙදි මම මේකෙදි හිතුවේ දැන් මේ වොලියම් කන්ට්‍රෝල් එක මං ගාව නැති හින්දා මම වයර් තුනක් පාස්සලා මේ පින් තුන එළියට අරගෙන පිටින් වොලියම් කන්ට්‍රෝල් එක සම්බන්ධ කරන්න තමයි මගේ අදහස තියෙන්නේ. මම ඒකින්ද මේකට වයර් තුනක් පාස්සලා ග්ලූ ගන් දාලා පොඩ්ඩක් සීල් කරලා ඒ වයර් තුන එළියට ගන්න තමයි හදන්නේ. හරි යාළුවනේ දැන් මම අපේ වයර් තුන එළියට අරගෙන බෝඩ් එක ෆික්ස් කරගෙනම ආවා. මොකද මේ වීඩියෝ එක දික් වෙනවා. දැන් මම ඒක ඔයාලට කරන විදිය පෙන්වන්න ගියොත් ඒක ලොකු දෙයක් නෑ. මේ විදියට වයර් තුනක් පාස්සලා ඒක උඩින් ග්ලූ ගන් ටිකක් දාලා වයර් ගැලවෙන්නේ නැති වෙන්න ඒ මෙතන තියෙන පල්ලෑ සිදුරින් ඒ වයර් තුන එළියට අරගත්තා. ඊට පස්සේ බෝඩ් එක නෝමල් තියෙන විදියටම ෆික්ස් කරා. එච්චර තමයි මම කරගෙන තියෙන්නේ. මම මොකද වයර් තුනක් පාස්සලා ගත්තේ ආයෙ මට ආයෙ මට මොකක් කරේ එරර් එකක් આવත් හදාගන්න ලේසි හින්දා නැත්තම් ආයෙ මේ විදියටම ගලවන්න වෙන මුළු සෙටප් එකම ආයෙ පාරක් දාන වොලියම් කන්ට්‍රෝල් එක අවුල් ගියොත් එහෙම. හරි යාළුවනේ දැන් මම වොලියම් කන්ට්‍රෝල් එක සම්බන්ධ කරගත්තා. මම මේක ග්ලූ ගන් පාවිච්චි කරලා තමයි අපේ සෙටප් එකට අලව ගත්තේ. අපි අතුලින් පාස්සලා ගත්ත වයර් තුන පිළිවෙලට වොලියම් කන්ට්‍රෝල් එකට පාස් කරගෙන තියෙනවා. 100 එකේ මොනෝ වොලියම් කන්ට්‍රෝල් එකක් තමයි මම මේකෙදි පාවිච්චි කරේ. හරි එහෙනම් අපේ රිපෙයාර් එක සාර්ථකයි. channel එක subscribe කරලා bell icon එකත් ඕල් දාලා තියාගන්න. මේ වගේ වටින වීඩියෝ ඉස්සරහටත් මම ඔයාලට අරන් එනවා. පහළ දාලා තියෙන WhatsApp group එකේ link එකෙන් WhatsApp group එකකට ඔයාලා ඇඩ් වෙලා ඉන්න.